හලෝ කොහොමද ඔයාලට? ඔන්න මම තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේක නම් මගේ මෙමරි බුක් එකට ගියපු තවත් චූටි දවස් කිහිපයක්. අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ක්‍රමයක් නැත්නම් අපි ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඉතින් මම මේ දවස ගෙවන්නේ මගේ ජීවිතේ වටිනාම දෙන්නෙක් එක්ක. කවුද ඉතින් අපේ ජීවිතේ වටින අයට ඉන්නේ? අපේ අම්මයි තාත්තයිනේ. ඉතින් ඒ දෙන්නත් එක්ක ගියපු චූටි ට්‍රිප් එකක් තමයි මේක. අම්මා නම් මාත් එක්ක කොළඹ දවස් කිහිපයක්ම නැවතිලා හිටියා. ඉතින් මේකට අපි තාත්තවත් ගෙන්න ගත්තා. මේ ආව ගන්න යන ගමන් එයාව ඇරගෙන මොන දෙයටත් කලින් කන බොන එක ලොකුයිනේ. ඉතින් අපි ඉන්න ගමන් කන්න කඩ ෂෝරු කිහිපයක් ගත්තා. අපි යන්න හදන්නේ හොටෙල් ස්ටේ එකට. පොඩි වෙනසකටත් එක්ක. මොකද තාත්තත් ආවහම කොළඹ නැවතිලා ඉන්න බැහැනේ බෝඩිමේ හිර වෙලා. ඒ නිසා අපි හොටෙල් එකේ ඉන්න කියලා තීරණය කරා. ඉතින් අපි මේ බුක් කරපු හොටෙල් එක මේ හොටෙල් එක තෝරගන්න හේතුවක් තමයි හැම රූම් එකකටම ලස්සන view එකක් තියෙනවා කියලා තිබ්බ නිසා. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකක් බීලා අපි චෙක් ඉන් වෙන්න අපිට රූම් එක රෙඩි කරනකන් තමයි මේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් මම ඔය බලාගෙන ඉන්නේ ඉස්සරහා තියෙන view එක හරිම ලස්සනයි. beach view එකක් තමයි තියෙන්නේ. බලන්නකො මම ඔයාලට පෙන්නන්න. ඉතින් finally අපිට room එකේ key එක හම්බුණා. අපි දැන් room එකට යන්න තමයි හදන්නේ. මම ඉතින් අපේ අම්මටයි තාත්තටයි වද දෙනවා. bye කියන්න, hi කියන්න කියලා එයාලා කැමති නැහැ. හැබැයි ඉතින් මට full support එක දෙනවා. Finally, we are checked into the room. මේ ඉන්නේ මම. ඔන්න ඉතින් මම ආසම තැනට ආවා. view එක හරිම ලස්සනයි. නිකන් අපි ship එකක ඉන්නා වගේ view එක තියෙන්නේ. beds තුනටම curtains ටික ඇරියාම ලස්සනට beach එක පේනවා. හරිම ලස්සනයි. අනික මම තෝරගත්තේ 7th floor එක. ඉතින් ඒකට ලස්සනට beach එක පේනවා. ඉතින් අපේ අම්මටයි තාත්තටයි හරිම ආස හිතුණා. අපි මයින්ඩ් එක රිලැක්ස් කරගන්න චූටි චූටි දේවල් කරාට ඒ කොච්චර දේවල් කරත් හිත තියෙන තැනින් තව තැනකට අරන් යන්න හරි අමාරුයි. හැබැයි ඒක මම මගේ වටේ ඉන්න අයට නම් දැනෙන්න අරින්නේ නැහැ. ඉතින් ඔයාලටත් එහෙමයිද? ඉතින් අම්මත් එක්ක චුට්ටක් හුරතල් වෙවි ඉඳලා අම්මයි තාත්තයි චුට්ටක් එළියට ගියා. මං ඉතින් තනියම කල්පනා කර කර හිටියා. පල්ලෙහා හරිම ලස්සනයි. ට්‍රේන් යනවා. මං හිතන්නේ මම ওই ට්‍රේන් එක දිහා තමයි බලාගෙන ඉන්නේ. අම්මලා එනකම් මම වොෂ් එකක් දාලා පොඩක් කල්පනා කර කර හිටියා. මට මේ එඩිට් කරනකොට තමයි තේරුනේ මේක භාගයට භාගයක් තියෙන මම කල්පනා කරන ඒවා කියලා. ඔන්න මම්මගේ අඩුම කුඩුම ටික කන්න තමයි යන්නේ.
අපි හවස් වෙලා එළිය ඇවිදින්න යන්න තමයි හිටියේ. හැබැයි මාරම රස්නේ එළිය. ඉතින් අපිට හිතුණා එළියේ යන්න ඕන නැහැ කියලා. රෑ වෙලා චුට්ටක් ඇවිදගෙන යමු කියලා හිතුවා කෑම කන්න. තාත්තටත් ඉතින් මහන්සි ඇති නිසා අපි රූම් එකෙන් එළියට ගියේ නැහැ. ඉතින් අපි නිකන් ස්නැක් එකට වගේ කන්න දෙයක් ඕඩර් කරලා අපහු කල්පනා කරනවා. අනේ මන්ද මම මොනවා කල්පනා කරනවද කියලා. ඔන්න අපි ඕඩර් එක ආවා. බර්ගර් එකකුයි ෆෘට් ස්ටික්කුයි තමයි ඕඩර් කරේ. ඉතින් අපි ඕකත් රස බල ටීවී එකක් දාගෙන හැමහෙට එන්ජොයි කරා. That burger was really yummy. මට දැන් තිබ්බනම් මම දැනුත් කනවා. මං කල්පනා කරා මේ වගේ තැනකින් මටම කියලා මං අපාර්ට්මන්ට් එකක් කවදා හරි ගන්නවා කියලා. කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් හැබැයි try කරන්න පුළුවන් නේ. බලන්නකො මට හදිස්සියේ වෙච්ච දේ. මට ආපහු මගේ අපාර්ට්මන්ට් එකට යන්න වුණා. මොකද මගේ චාර්ජර් එකයි තව බඩු කිහිපයකුයි මම බෝඩි මේ දාලා ඇවිල්ලා. ඉතින් ආපහු මට ඒකට හදිස්සියේ යන්න වුණා. රැයට කන්න යන්නත් එක්කම ලෑස්ති වෙලා තමයි මම යන්නේ. ඉතින් මම ටුක් එකක් දාගෙන ඒකෙම ආපහු ආවා. ඉතින් අපේ අම්මලාට චාර්ජර් එකක් තිබ්බෙත් නැහැ. එකයි චාර්ජර් එකක් ඕනේ උනේ. මං හිතලම තමයි හැබැයි චාර්ජර් ඕනේ නැහැ කියලා හිතුවේ. හැබැයි අපි හැමෝටම චාර්ජර් එකක් නෑ බලාගෙන යනකොට. ඔන්න අපි දැන් කන්න යන්න එළියට ආවා. ඉතින් අපි පයින්ම චුට්ටක් දුර ඇවිදගෙන ගියා. අපි කන්න යන තැනට නම් ගොඩක් දුරයි. හැබැයි පොඩ්ඩක් පයින් අපි දැන් ආපු වෙලාව ඉඳන් රූම් එකේනේ හිටියේ. චුට්ටක් අපි ඇවිදගෙන හුලං වදින්නත් එක්ක චුට්ටක් ඇවිදගෙන අපි ගියා. අපි කන තැනට ආවා. අපි අද බාබකියු චිකන් තමයි කන්න හදන්නේ. මෙතන ගොඩක් ෆේමස් තැනක්. එතන මාරම රහයි. මම කලින් කාලා තියෙනවා ඇවිල්ලා. ඉතින් මම රස දන්න නිසා මෙතන කන්න යමුයි කියලා තීරණය කරා. මොකද අපි ඉන්න තැනටත් මෙතන ළඟයි. එදා දවසේම මෙතනත් ෂූටින් එකක්. ඉතින් අපිට කැමෙන්නත් පොඩ්ඩක් පරක්කු වුණා. ඒ නිසා ගොඩක් වෙලා හිටියේ නෑ. කාලා හැම ආව රූම් එකට. එහෙනම් එක දවසක් ඔන්න ඉවර වුණා. ඊළඟ දවසේ උදේම අපි බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තමයි හදන්නේ. බලන්නකො ගෙදරට දාගෙන ඉන්න සරප්පු දෙකම දාගෙන ඇවිල්ලා. ඉතින් මේ තමයි අපිට බ්‍රෙක්ෆාස්ට් තිබ්බ කෝණේ එකේ තිබ්බ කෑම. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන චුට්ටක් එළියට යන්න තමයි බැලුවේ. මට පොඩි ආසාවක් තිබ්බ ආපු වෙලාව ඉඳන් පාරෙන් එහා පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් බීච් එක ගාවට යන්න. ඒ ආසාවත් කොහොම හරි කෑමෙන් පස්සේ ඉෂ්ට කරගත්තා. ඉතින් අම්මයි තාත්තයි එක්ක එහා පැත්තට ගිහිල්ලා චුට්ටක් බලලා ආපහු රූම් එකට ආවිල්ලා චෙක් අවුට් වෙන්න තමයි හැදුවේ. මොකද චෙක් අවුට් වෙන වෙලාවත් හරි. ආයමත් මම තනියම මේ වගේ ස්ටේ එකකින් එන්නම්. එහෙනම් thank you වීඩියෝ එක බලුවට. subscribe කරන්න අමතක කරන්න එපා. bye.